හරි ළමයි. දැන් බලන්න මම දීලා තියෙන එකේ දෙවෙනි ගාන. දෙවෙනි ගානේ තියෙන්නේ නිශ්චලතාවයෙන් ගමන් ආරම්භන කාර්යයක් 2 ms ඍණ 2 නියත ත්වරණයේ යටතේ මීටර 64 දුරක් ගෙවයි. මුලින්ම දීලා තියෙනවා නිශ්චලතාවයෙන් ගමන් ආරම්භනවා. ඔකට එතකොට කෙලින්ම ගත්ත හැකි මේ u කියන එක බිඳුවයි කියලා නිශ්චලතාවයෙන් ගමන් ආරම්භන කාර්යයක් 2 ms ඍණ 2 නියත ත්වරණයේ කියන ත්වරණය 2 ms ඍණ 2 මීටර 64ක් වුණා. කියවනවා විස්ථාපනයේ මීටර 64යි. හරි. එතකොට පළවෙනි එකේ කියන කාර්යය අවසාන ප්‍රවේගය සොයන්න කියලා. මෙන්න මේ අවස්ථාවට කාර්යය අවසාන ප්‍රවේගය අහනවා. v තමයි අහන්නේ. අපි සමීකරණ 4 ලේසි ක්‍රියා කරමු. අපි ගාව තියෙන v සමාන u ධන at පහසුම සමීකරණය. ඊට පස්සේ ඊළඟ එක s සමාන u ධන v. ඉතින් දෙක වතාවක් t. ඊට පස්සේ තියෙනවා සමාන ut ධන භාගයයි at වර්ගය. ඊට පස්සේ තමයි v වර්ග සමාන u වර්ග ධන 2 as. මම මේ හැමතිස්සෙම මේවා ටික දාගන්න ඔයාලට පාඩම් කරගන්න කියලා නෙමෙයි. ඉතින් මේක ඇත්තටම මේ වගේ දෙයක් කරනකොට මේ ටික පාඩම් කරන එක මේක ඉතින් ලේසි. මේකෙන් තම පාඩම් වෙනවා. මම සාමාන්‍යයෙන් කරන්නේ මතක තියාගෙන කරන්න දේවල් මම මේ භෞතික විද්‍යාවේ කරන්නේ නැහැ. ගොඩක් මොකද මටත් ඒ දවස්වල උදෑස් පෙළ කරන කාලේ මම කිසිම දෙයක් මතක හිටින්නේ නැහැ. එතකොට මම මේ හැමතිස්සෙම කරන්නේ කටපාඩමින් කරන්න නෙමෙයි. නමුත් මෙන්න මේ වගේ ගණන් හදද්දි මේක ඉතින් යොදද්දි මේක පොඩ්ඩක් මතක තිබුණාට ඒක ගැටලුවක් නෑ. නැත්තම් මේක හැමතිස්සෙම බේසික් වලින් ඔය මූලධර්ම වලින් ගන්න ගියොත් එහෙම පොඩ්ඩක් වෙලාව අපරාධ යනවා. නමුත් ඒක පුළුවන්කම තියෙන්න ඕනේ. මේකෙන් ගන්න මේකට විතර මේ ටික මතක හිටිනවා පාඩම් වෙනවා. මේකයි. හරි. එතන බලන්න v තමයි ඕනේ. එතකොට v u a s ඇතුළත් v අවශ්‍ය සමීකරණ හොයාගන්න. t නැති එකක්. මේකේ t නෑ. මුලින්ම නැති එක හොයාගත්තා නම් හරි. ඔය මානෙ තිබ්බොත් අපිට මේ සමීකරණ තෝරන්න ලේසි නැති එක මොකක්ද කියලා. මේකේ දැන් t නෑ නේද? t නැති එකක් තමයි ඕනේ. t නැති එකක් කියලා කියන්නේ මේ උඩ තුනේම t තියෙනවා. එහෙනම් මේක විතරයි ඉන්නේ. එහෙනම් මේකට දාමු. මේ චලිතයට මේ පැත්තට දානවා පොඩ්ඩක් ලියමු හරි. v වර්ග සමානයි u වර්ග ධන 2 as. ඔක දැන් මම v වර්ග ඒක තමයි අහන්නේ. u වර්ග කියන්නේ බිඳුවයි ධන 2 as. දෙක වතාවක් ත්වරණය මෙතන 2යි. ඉදි කිරීම විස්ථාපනය 64යි. එතකොට v වර්ග සමානයි මෙතන දෙවරක් 2 4යි. වැඩි කිරීම 64. ඔහොමම තියුනේ මේ වැඩි කරන උකර තියමු. හේතුවක් එකතු කියන්නේ. නම් v සමානයි වර්ගමූල මේකේ අගේ. මොකද මේ දෙක වැඩි කරා වුණත් වර්ගමූල මේ මූලය ගන්න පුළුවන්. එතකොට 128යි 256 ගෙන් ඒක 16 කියලා ගත්ත හැකි. ඊට වඩා ලේසි අපි 4/64 වර්ගමූල දෙක දාන්නවානේ. එතකොට මේක දෙලින්ම අපිට ලියත හැකි 2 වැඩි කිරීම 8 කියලා. අන්න එතකොට v කියලා කියන්නේ 16යි ms ඍණ 1. එතකොට මේ පොඩක් මේක රචනා ගන්නක හින්දා චුට්ටක් එක ලියලා තියන්න. එහෙනම් පළවෙනි කොටස කාර්යයේ අවසාන ඊට අදාළ අවසාන ප්‍රවේගය ඒක සමාන වෙනවා 16යි ms ඍණ 1ට තමයි උත්තරේ. හරි. ඊට පස්සේ දෙවෙනි එක යන්නේ ත්වරණයෙන් මුළු දුරෙන් අර්ධයක් ගමන් කිරීමට ගතවන කාලය. මුළු දුරෙන් අර්ධයක්. අනික වෙනම කතන්දරයක් කියන්නේ එතනදී. දෙවෙනි කොටස කරනකොට ඉතින් වෙනම කතන්දරයක්. ඒ මුළු දුරෙන් අර්ධයක් කියලා කියන්නේ මේකෙන් අර්ධයක්. 64න් අර්ධය 32යි. අනිතනේ. ඉතින් මොකද එතන විස්ථාපනය වෙනස් වෙනවා. ඒක විස්ථාපනය 32යි. වෙන වෙලාවදී බලන්න. නමුත් එතනදී ත්වරණය ඒකමයි 2යි. එද u පටන් ගන්න බිඳුවෙම තමයි කොහොමද. එතකොට v ඒක කියලා කියන්න බෑ. මොකද විස්ථාපනයේ 64ක් තියෙදි මේ v කියන ප්‍රවේගයකට අපි 16කට නමුත් විස්ථාපන 32ක් කරොත් 16කට එන්න බෑනේ. දෙකෙන් ගියොත් එහෙම. එතකොට එතනදි මොකක්ද අහන්නේ? මුළු දුරෙන් අර්ධයක් ගත කිරීමට කාර්යයට ගතවන කාලය. නම් එතනදී t අහනවා. අන්න මෙතන බලන්න ඕනේ අපි t ඇතුළත් SAUT ඇතුළත් සමීකරණයක්. ළමයි හොඳටම බලාගන්න මේ නැති එක හොයාගන්න එක තමයි ලේසි. මෙතන නැති මොකක්ද හතරේ? මෙතන නැත්තේ v තමයි නැත්තේ. v නැත්තේ. එහෙනම් v නැති එක අතරින් ගමු. එතකොට මේකේ v තියෙනවා මේකේ v තියෙනවා යටේකේ v තියෙනවා. මේකේ විතරයි v නැත්තේ. තුනේ. දැන් මෙතන දාමු මේ චලිතයට මේ පැත්තට s සමානයි ut ධන
භාගයයි AT වර්ගය. හරි. S කියලා කියන්නේ මෙතන කිලිම 32යි. සමානයි U කියන්නේ බිඳුව වුණා එතනත්. එතකොට භාගයේ වතාවක් A කියලා කියන්නේ දෙකම තමයි. T වර්ගය. T තමයි හොයන්නේ. එතකොට මෙන්න බලන්න මෙතන මේ දෙකට දෙක භාගයට දෙකට දෙක කැපෙනවා. T වර්ග සමානයි 32යි. පොඩි අමාරුවක් වැටෙනවා. ගණන් ගන්නකොට T සමානයි වර්ගමූල 32යි. ඒ කියලා කියන්නේ වර්ගමූල 16 වැඩි කිරීම 2යි. එතකොට එනවා T සමානයි 16 වර්ගමූල එළියට ගත්තයි 4ක් වෙනවා. මූල දෙකේ එනවා හිටිනවා. මට හිතෙන්නේ මේ අකුරු පේනවා පොඩි උනාට ගැටලුවක් නෑ. එතකොට දැන් හරි ඔය කාලේ තමයි අහන්නේ. අපර නමුත් අපි මේක පොඩ්ඩක් රචනා කරන්න නිසා පොඩ්ඩක් ලියලා තියමු. මුළු දුරෙන් හෘදයක් ගණන් කිරීමට මුළු දුරෙන් අර්ධයක් හරි ගමන් කිරීමට ගතවන ඕනේ කාලය short and sweet තමයි සමානයි 4යි මූල 2යි. මේක මෙහෙම කියන්න එපා අවසාන උත්තරේට ලකුණු දුන්නොත් ඒක ලැබෙන්නේ නැහැ මූල තිබ්බොත්. මූල 2 කියලා කියන එක ළමයි ඔයාලා මතක තියාගන්න ඕනේ මේ මූල 2 යගයයි. මූල 3 යගයයි. හරි මූල 5 යගයයි. මූල 7 යගයයි. ඔන්නේ 4 වගේ විතර වගේ මතක තියාගන්න චුට්ටක් මේක. මූල 9 අවුලක් නේ ඒක එනවනේ 3 මේ ටික මට මතකයි දැන්ටත් මේක 1.4යි 1.4 වගේ යගයක්. මේක 1.7යි 3යි 2 වගේ කොමාගයක් තිබ්බේ මේක. මතකයි ඔය ටික පොඩ්ඩක් හිතලා ඔය 4 පොඩ්ඩක් තියාගන්න. ඒතකොට මේ 1.4යි 1.4යි කොමාලුක දෙයක් නෙමෙයි. 1.4යි 1.4යි කියන්නේ 4 වැඩි කිරීම 1.4යි 1.4යි 14යි 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 1.4 මේක බලමු වැඩි කරලා. හරි 4 වරක් 4 16න් 6යි 1යි 4 වරක් 1 4යි 1යි 5යි 4 වරක් 4 16න් 6යි 1යි දශම ස්ථාන මෙතන. හරි 4 වරක් 4 16න් දශම ස්ථාන දාන්න 4 වරක් 4 16න් 6යි 1යි 4 වරක් 1 4යි 1යි 5යි. හරි එතකොට කොහොම ඉන්නේ මේක දශම ස්ථාන ඔය ගන්න තියෙනවා. 4 වරක් 1 කියන 5යිනේ. එතකොට ඔන්න ඔය තමයි කාලය දශම ස්ථාන දෙකකට තිබ්බනම් හරි උත්තරේ. ඒක තමයි ලස්සන. මෙතන 6යි 5යි 6යි. මෙතන 6 කියලා කියන්නේ 5ට වඩා වැඩි සංඛ්‍යාවක්. එතකොට මේක වටේ වුණ පස්සේ මෙතන දෙනවා 5යි 6ක්. එතකොට උත්තරේ වෙන්නේ 5යි දශම 6යි 6යි කාලයක් නේ. තප්පර. නෝ තමයි ඒකට උත්තරේ. හරි. එතකොට ඊළඟ කොටසට යන්න. ටිකක් වේගෙන් යනවා මේ ගැටලුවේ සනියෙන් හින්දා පොඩ්ඩක්. අතින් තමයි මේ වීඩියෝ එක දික් වෙනවා නේ හින්දා පොඩ්ඩක් ඉක්මනට කරනවා. ඔයාලට ඕන නම් මේ ගන්න හදනකොට වීඩියෝ එක පෝස් කරලා හරි ස්ලෝ කරලා හරි ඕනම් වේගය අඩු වගේ දෙනවා නම් ෆාස්ට් කරලා හරි බලන්න පුළුවන්. ගැටලුවක් නැහැ. ඊට පස්සේ දෙවෙනි හරි තුන්වෙනි කොටස. එවිට කාලේ ප්‍රවේගය. මෙන්න මේ අවස්ථාවේදී ප්‍රවේගයක් තානවා. මේ අවස්ථාවේදී ප්‍රවේගය කිව්වොත් මොකද වෙන්නේ? මේ වෙලාවේදී ප්‍රවේගය අහනවා. හරි ප්‍රවේගය කිව්වොත් අපිට ඕනනම් ඔය ඕන සමීකරණයක් දාන්න මේ හතරම දන්න හින්දා. නමුත් ගොඩක් පරිස්සම් වෙන්න. ගොඩක් පරිස්සම් වෙන්න උපරිම බලන්න මේ අන්තිමට හොයාගත්තේ නැතුව මේ මුල් ඔරිජිනල් ඒවායිම ගන්න පුළුවන් නම් හොඳයි. මොකද දන්නවද? මෙන්න මේ අන්තිමටම හොයාගත්ත එක කාරණා දෙකක් තියෙනවා මෙතනදී. මෙන්න මේක වැරදුනොත් මේ උත්තරේ වැරදුනොත් මේකට අපි මේකත් මේ ඇසුරින් හෙව්වොත් ඒකත් අනිවාර්යයෙන්ම වරදිනවා. ඒ කාරණාංක 1. අනිත් එක තමයි මේක ගත්තොත් බලන්න විතර 4යි මුල දෙකක් නෙමෙයි. එක්ක 4යි මුල දෙක ගන්න ඕනේ. එහෙම නැත්නම් මේ සංඛ්‍යාව. ඒක ටිකක් අමාරුයි දශම ස්ථාන සංඛ්‍යාව මූල සංඛ්‍යාව. ඒක ආදේශකරණයේ පොඩි බරපතලකමක් තියෙනවා. ඊටත් වඩා ඒක කමක් නැහැ කියන්නේ. ඊටත් වඩා ලොකුම ගැටලුව තමයි මේ උත්තරය අපි මොකක් කරලා වැරදුනා නම් මේ ඊළඟට වරදිනවා. ඒ හින්දා පරිණෝත් කරන්න දෙයක් නැහැ. අර ඒක හොයලාම යන්න ඒවා තියෙනවනේ. එතකොට ඉතින් ඒක ගන්න වෙනවා. නමුත් මෙතනදී ඒක නොගෙන ගන්න පුළුවන් මේ තුනක් තියෙනවා. තුනේ තුනයි මේකයි යොදන එකක් ගමු. එතකොට T නැති එකක්. එතකොට මේ උඩ තුනේම ඉන්නේ මේක ගන්න හරි. විවර්ග සමාන විවර්ග ගන්න දෙකයි. ඒක අමාරුයි. ඊට වඩා මේක දාලා ගන්න එක ලේසි. නමුත් ඊට වඩා රිස්ක් එකක් තියෙනවා. අවදානමක් තියෙනවා. ඊට වඩා හොඳ මේක ගන්න එක. හරි. මේක ඊළඟ කොටස හදන්න අපි දාමු. මේ දෙවෙනි කොටසට මම දාන්නේ. හරි. v වර්ග සමානයි u වර්ග ධන 2s. හරි. v තමයි අහන්නේ. u වර්ග කියලා කියන්නේ බිඳුවයි පටන් ගන්න බිඳුවේ ධන a කියලා කියන්නේ දෙකම තමයි.
කිරීම A 2යි. එතන දුරන්නේ 32යි. හරිනේ. ඊට පස්සේ v මේ v වර්ග සමානයි. ඒතකොට දෙවරක් 2 4යි 4 වරක් 32යි. හරිනේ. මෙතන 1යි ඒ කියන්නේ 2යි 32යි. හරි. ඒ විදිහට ප්‍රවේගය නෙවෙයි. හරි. මෙතන මම දාගන්නවා 2 වැඩි කිරීම 64 කියලා. මොකද 64 වර්ගමූලය ගන්න පුළුවන් නිසා. v කියන එක එනවා 2 වැඩි කිරීම 64 වර්ගමූලය කියලා කියන්නේ. මෙතන 64 කියලා කියන්නේ 8. ඒකට 8 ගත්ත හැකි 8යි මූල 2යි කියලා. මෙසරින එක. එතකොට මෙතන අපිට මේකම දාමු මේ තුන්වෙනි එකනේ. තුන්වෙනි එක කොටසදී එවිට කාලේ ප්‍රවේගය. එතකොට තුන්වෙනි කොටස දාන ප්‍රවේගය කියලා කියනවා. එතකොට ඒ ප්‍රවේගය තමයි ගහන්නේ. ප්‍රවේගය සමානයි 8යි මූල 2යි. 8 වතාවක් 1.14 මුල් දෙකගේ ඒකනේ. හැබැයි ඊට වඩා ලේසියි මෙතන අපි 4 වතාවක් 1.14 හෙව්වනේ. ඒ කියන්නේ 5.6යි. ඒක ඔකද ඩබල් කරලා දැන් මම කරන්නේ නැතට. එකත් හරි. හැබැයි මේක ඩබල් කරනකොට මේක තමයි ඩබල් කරන්න මොකද මේක අපි වැටෙව්වනේ. වැටෙව්වට පස්සේ ඒක ඩබල් කරනකොට පොඩ්ඩක් උත්තරේ කෙස්සක් තියෙනවා. නමුත් එහෙමත් ගන්න නැත්නම් මම මේක 8 එකකින්ම ගන්නවා. 8 වෙලි කිරීම 1.4යි 1.4. හරි. 4 වරක් 8 වරක් 4 32යි. 8 වරක් 4 32කින් 2යි 3ක් ඉතිරි. හරි. 8 වරක් 1 8යි 3යි 11න් 1යි 1ක් ඉතිරි. හරි. 8 වරක් 4 32යි 1 33යි 3ක් ඉතුරුයි. 8 වරක් 1 8යි 3යි 11යි. උඩ එතන ඉන්නවනේ දශමස්ථාන 3ක්. ඒ විදියට ප්‍රවේගය. උඩ එතන ඉන්නේ ස්ක්‍රීන් එක ඔන්න උත්තරේ 11.3යි. නෑ අපි ඔබට එකකට තියෙනවා. දශමස්ථාන. එතකොට හොඳයි. දශමස්ථාන එකකට තියෙනවා. මේ දෙකනේ තියෙන දෙක කියන්නේ පහට අඩු සංඛ්‍යාවක්. එතකොට ඒක වටේ ගොන්න මේක එකම තමයි 11.3යි 1යි. මම හැමදේම කියන උත්තරයක් ලස්සනට සම්පූර්ණයෙන් ලකුණු ගන්න ඕන. ලකුණු ලැබෙන දේවල් මේ විදිහට පුරුදු වුණොත් සම්පූර්ණ ලකුණු ගන්න පුළුවන්. එක ලකුණු වුණත් අපිට වටිනවා. හරි. ඒකක් ගන්න ළමයිට එක ලකුණක් වැඩි වුණොත් 74ක් තිබ්බේ කෙනාට එක ලකුණක් ආවොත් යාට ඒකක් එනවා. හරි. ඒ වගේම තමයි 34ක් මම එහෙම ප්‍රාර්ථනා කරන්නේ. 34ක් තියෙන කෙනාට තව එකක් ආවොත් එයා සමත් වෙනවා. ගොඩක් වටිනා එක ලකුණක් තියෙනවා. හරි. එතකොට මේ විදිහට පුරුදු වෙන්න. එවිට කාර්ය ප්‍රවේගය හරි 4 වෙනි කොටසයි. 4 වෙනි කොටසෙන් ගමනට ගත වන මුළු කාලයේ අඩකදී කාලය ගමන් කරන දුර සොයන්න. හරි. එතකොට මම මේ ටික නැතිවම ගන්නවා. හරි. පෙරලොක් වෙන්නේ. මේකේ උඩට මේකේ ඕන වේද නැති වෙන්නේ. ඕන මොතායි ගන්න. මේ ටික මම කරනවා. තමයි හිතමු කියනවා. ඒ ටික ඕන පොට්ටක් තියාගත්තේ. මේක ප්‍රවේගය කියනවා. හරි. දැන් එතකොට අපි ඊළඟ 4 වෙනි එක කියන්නේ ගමනට ගත වන මුළු කාලයේ අර්ධයකදී කාලය ගමන් කර දුර. ගමන කරන මුළු කාලයේ අඩකදී. මුළු කාලය හොයා ගන්න වෙනවා. ඔයා හිතන්න එපා මේ දැන් ඉස්සලා මේ ටික අපි හිතුවේ අර මුළු දුරේ අඩකදී 32 මුළු දුරේ අඩකදී කියලා කියන මුළු කාලයේ අඩකදී වෙන්නේ නැහැ. ඒක වෙන්නත් පුළුවන් ගොඩක් වෙලාවට ඒක වෙන්නේත් නැහැ. ඒක හිතන්න එපා. එහෙනම් අපි මුළු කාලය මුලින් හොයා ගන්නවා. එතකොට මේකේ මුළු එකට දාපු උත්තරේනේ. ඒතකොට මුළු කාලය වෙනද මුළු කාලය හොයාගත්තා නම් හරි නේද? මේ සම්පූර්ණ දුරනේ මේක ටික හොයා ගන්න. මේ හොයපෙන් v ගන්නත් පුළුවන්. නමුත් එහෙම ගන්න එපා. මේකෙන්ම ගන්න. එතකොට v නැති කරගත්තා නම් හරියට නැහැ. v නැතිව තියෙන්නේ මේ උඩ දෙකයි මේකයි. එතකොට මේ තුන්වෙනි එක ගත්තා නම් හරි. හරි. එතකොට තුන්වෙනි එක දාන්න. ඒ සමානයි ut දාන්න. භාගය at වර්ගය. මුළු කාලේ මේ මුළු කාලය ගන්න තමයි මේ යන්නේ. හරි. මුළු කාලය අඩකදී නේද? මුළු කාලය සයන් තමයි මේ යන්නේ. හරි. මුළු කාලය ගන්න සම්පූර්ණ විස්ථාපනය 64යි දුර. එතකොට u කියන ආරම්භ බිඳුවයි ධන භාගයයි ත්වරණය කියන්නේ එතන 2
දෙකයි මේ දත්ත ටිකෙන් දාන්නේ t මෙන්න මේ මුළු කාලය තමයි මෙතන ඉන්නේ t වර්ගය මෙතන භාගයට භාගය දෙකට භාගය කැපෙනවා ඒත් t වර්ගය එනවා 64යි එතකොට දැන් අනිවාර්යයෙන්ම මේක 8 වරක් 8 නේ 64 ඔන්නාම කාලය මුළු කාලය කියන්නේ තප්පර 8යි හරි දැන් මුළු කාලය අඩකදී එහෙනම් t සමානයි තප්පර 4 විට ඔන්න අඩ t සමානයි තප්පර 4 විට එතකොට a කියන එක වෙනස් වෙන්නේ නැහැ u කියන එකත් වෙනස් වෙන්නේ නැහැ හරි vs එක වෙනස් වෙනවා නැත්නම් u කියන එකත් බිඳුවම තමයි a කියන එකත් දෙකම තමයි මේ දෙක වෙනස් වෙන්නේ නැහැ ඒක පොඩ්ඩක් හරි එතකොට මොකක්ද අහන්නේ මුළු කාලේ අඩකදී කාලය ගමන් කරන දුර හොයන්න මෙතන s තමයි ඕනේ එහෙනම් s මේ අතර t u a s කියන එකක් එහෙනම් v නැති එකක් ඕනේ v නැති එකක් කියලා කියන්නේ මේකෙත් v තියෙනවා මේ උඩ දෙකේම v තියෙනවා මේ තුන්වෙනි එකම දාමු එකටත් විට ඔන්නතර දාමු s සමානයි ut ධන භාගයයි at වර්ගය හරි එතකොට s ඊට පේනවා මේක පොඩ්ඩක් ඇදලා වගේ තියෙන්නේ s සමානයි ut ධන භාගයයි at වර්ගය හරි එතකොට මෙතන s කියලා කියන්නේ ඒක තමයි හොයන්න ඕනේ u බිඳුවයි තනත් ආරම්භයේ භාගය වතාවක් a කියන්නේ 2යි ඒකම t කියන්නේ 4යි 4 කියලා භාගයක් 4 කියන්නේ 4 වර්ගයක් වෙනවා තමයි හරි එතකොට මෙතන එනවා මේ දෙකට භාගය දෙක කැපෙනවා මෙතන 4 කියන්නේ 16යි එතකොට එතනදී මීටර් 16ක් තමයි ඉන්නේ අර්ධයකදී ගමන් කරන දුර හරි එහෙනම් මෙතනදී අපි ඒක දාමු ගමනේ මුළු කාලයේ අඩකදී ගමන් කරන දුර හරි ඒක තමයි ගමනේ ගොඩක් කියලා තියෙනවා ගමනේ මුළු කාලයෙන් අඩකදී ගමන් කරන අයියෝ වෙන්නේ නැහැ එතන ආලා ගියාම පොඩි වාක්‍යයක් දාගන්න ගමනේ මුළු කාලයෙන් අඩකදී ගමන් කරන දුර සමානයි මීටර් 16 කියලා චුටි වාක්‍යයක් දාලා තියෙනවා මට ඒක ඉගෙන ගන්න මම පොඩ්ඩක් ඉුවේ නැහැ එතකොට මම කරනවා හරි දැන් අන්තිම කොටස තමයි තියෙන්නේ අන්න එවිට කාලයේ ප්‍රවේගයක් තහනවා මම මෙතන ප්‍රවේගයක් තහනවා ඊට අමතරව එතන ප්‍රවේගයක් තහනවා එවිට මුළු කාලයෙන් අඩකදී ප්‍රවේගය ඒතර අපි s එක පස්සේ නෙවෙයි s එක ගන්න නැතුව ගන්න පුළුවන් අපිට නේ ඔව් ගන්න එතකොට t u a ගන්නවා b ඕනේ නේ s එක නැති එකක් දාමු හරි s එක නැති එකක් කියලා කියන්නේ මෙන්න මේ උඩ තුනම නැතුව උඩකින් යට තුනම නැතුව උඩකින් ගත්තා කියන දාමු v සමාන u ධන at දානවා මේ ගමනේ මුළු කාලයෙන් අර්ධයකදී ගමනේ මුළු කාලයෙන් නැත්නම් එච්චර යන්නේ t 4 විතර t 4යි තප්පර විට අනුකදාන t 4 කියන මුළු කාලයක් අර්ධයකදී v සමාන u ධන at මොකද කියන්නේ v නේ අහන්නේ එතකොට v සමානයි u කියන්නේ බිඳුවයි මේකේ වමනේ මේ දත්ත ටිකම තමයි දාන්න ඕනේ හරි a කියලා කියන්නේ 2යි ධන 2 වතාවක් t කියන්නේ 4කදී මුළු කාලෙන් අර්ධයක් කියන්නේ තප්පර 4යි මොන එතකොට එනවා v කියලා කියන්නේ 8යි ms ඍණ 1යි කියලා ලීසියෙන් වෙනවා ඒක පොඩ්ඩක් ලියලා තියමු මෙතන දැන් පේනවනේ ගමනේ මුළු කාලයෙන් එතකොට මේ ඇවිල්ලා කොටස මේ ඉස්සලා මේ කිව්වේ මේ කොටස ඇවිල්ලා මෙතන මේ වාක්‍ය දානකොට මේ කොටස දාගන්න ගමන් කරන දුර මෙතන කොටස 4 හරි මේ කොටස වෙන්නේ 5 මේ විට ගමනේ මුළු කාලේ අර්ධයකදී අර්ධයක් අවසානයේ නයි ප්‍රවේගය අවසානයේ ප්‍රවේගය ඒක සමාන වෙනවා 8යි ms කියන එක උදාහරණ උත්තරේ. එතකොට බලන්න මේ ගාන හැදුවා එකත් ටිකක් කොටස් ගොඩක් තියෙන ගානක් රචනා ගානක්. මෙන්න මේ මම හැම මේකෙදි මේ ගොඩක් ඒ කරුණු වෙන්නේ
ගන්න තියෙන හැමතැනම උත්තරේ ගන්න එක පවා මම කියලා දුන්නා. ඒ විදිහට මේ ගණන් හදන්න පුරුදු වෙන්න. එතකොට මෙයා වෙන මේ ලකුණු එක ලකුණක්වත් මගේ හැරෙන්නේ නැති වෙන විදිහට අවසාන ලකුණ දක්වා උපයා ගන්න පුළුවන්. හරි. විනාඩි 20 විතර කාලයක් ගියා මට මේක දැන් ඔයාලට පැහැදිලි කරන්න. නමුත් මේක හදලා විනාඩි 10කින් විතර මේ වගේ ගණන් හදන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැතුව. ඔයාලා ප්‍රැක්ටිස් කරන්න කරගන්න පුළුවන්. හොඳයි.